ආයුබෝවන් වෙසක් පොහොය නිමිති කරගෙන මුළු ලංකාවම කතාවෙන විශ්මිත පහන් කූඩුවක් නිර්මාණය කළා කිරිඳිවැල යූත් ගිල්ඩ් ක්‍රීඩා සමාජය. 11 වෙනි වරට තමයි 2026 වසරේදී මේ කූඩුව ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් 2024, 2025 සහ 2026 වසර වලදී මේ පහන් කූඩු රාජයාගේ සුන්දරත්වය කොහොමද කියලා. මේ තියෙන්නේ 2024 වසරේදී මොචලින්ද නාගදරන කතාවස්තුව තේමාව කරගෙන නිර්මාණය කරන ලද අඩි 40කට වඩා උස පහන් කූඩුව. පරිවාර කූඩු 200කට වඩා මේ නිර්මාණයට එකතු කරලා තියෙනවා. විශේෂ පීඨිකාවක් නිර්මාණය කරලා තිබුණේ නැහැ 2024 වසරේදී. වසර වෙද්දී විශේෂ පීඨිකාවක් නිර්මාණය කරලා මේ පහන් කූඩුව නවමු අත්දැකීමක් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අධික දුක් දෙමින් ගත කළ ඒ දුෂ්කර ක්‍රියාව තේමාව කරගෙන තමයි මේ කූඩුව 2025 වසරේදී නිර්මාණය කරලා තියෙන්නේ. පරිවාර කූඩු 200කට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගෙන අඩි 57ක් උසට තමයි 2025 වසරේදී මේ කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. වන විට විශේෂ පීඨිකාවක් නිර්මාණය කරලා තියෙනවා. අඩි 60කට වඩා උස දකුණු ආසියාවේ විශාලම කූඩුව ලෙස තමයි මේ කූඩුව අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. දකුණු ආසියාවේ පමණක් නෙමෙයි සමහර විට මුළු ලෝකයේම විශාල පහන් කූඩුව මේක වෙන්න පුළුවන්. පටාචාරා කතාවස්තුව තමයි මේ පහන් කූඩුව 2026 වසරේදී තේමාව බවට පත් වෙලා තියෙන්නේ. පරිවාර කූඩු 300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ නිර්මාණයට එකතු කරලා තියෙනවා. මේ අවුරුදු ගණනාව පුරා මේ පහන් කූඩුව සංවර්ධනය කරමින් විශිෂ්ටත්වයේ සුන්දරත්වයේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩි දියුණු කරගනිමින් මේ යූත් ගිල්ඩ් ක්‍රීඩා සමාජයේ සහෝදර ටීම් එක මේ නිර්මාණය අවුරුදු 11ක් පුරාවටම ලංකාවම මුළු ලෝකයේම කතා වෙන නිර්මාණයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි සුබ පතනවා උන්ට 2027 වසරේදී මීටත් වඩා විශිෂ්ට නිර්මාණයක් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා. තෙරුවන් සරණයි.